මනාව ලබාගත්ත මනුස්ස ජීවිතයක් නිවන් දකිනතුරු පිනතුනි සැලසුම් කරන්න ඕනේ. අපිට මේ ජීවිතේ හුඟ දේවල් සැලසුම් කරන්න පුළුවන්. ගෙයක් හදන්න ගියහම අපි ගෙදර සැලසුම් කරනවා. හැබැයි ඉතින් හොඳට හිතන්නකෝ සැලැස්මක් ඇඳලා මනාව ඒ ගේ නිර්මාණය කරාම කොච්චර පිළිවෙලද කියලා. එහෙම නැති වෙච්චාම අපිට ආහාරයෙන් කඩලා ආයෙ කෑල්ලක් හදන්න වෙනවා. මේ පැත්තෙන් තව කෑල්ලක් හදන්න වෙනවා. ගේ වැඩ ඉවර කරලා ගේ වැටේටම කෑලි එකතු කරලා අන්තිමට බලහම කිසිම හැඩයක් ලස්සනක් මොකවත් නැතුව ගිහිල්ලා. නමුත් මුලින් මනාව සැලසුම් කරලා කරාම ඒක කොයිතරම් පිළිවෙලයිද. එතකොට අපි ගෙදර වත්ත උද්‍යාන අලංකාර ශිල්පීන් වාගේ අයට බාර දීලා ඒකත් හරි ලස්සනට කරනවා. වැටත් හරිය ලස්සනට හදනවා. දැන් මේ සේරම පිළිවෙලයි. ඒ වුණාට ඒ ගෙදර ඇතුලේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත පිළිවෙල නැහැ. දැන් මැරුණොත් කොහෙද යන්නේ කියන කාරණාව කවුරුවත් දන්නේ නැහැ. නෑ මේ පිළිවෙලට හදාපු ගේ ඇතුලේ අපිත් පිළිවෙලට ජීවත් වුණොත් කොච්චර ලස්සනද. එතකොට සියල්ලම සම්පූර්ණයි. අන්න ඒක වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ දසදාන වස්තුවක් දේශනා කළේ. අද මෙතන ඉඳලා නිවන් දක්නා ජාති දක්වා මුළු සංසාරෙම සැලසුම් කරන්න පුළුවන් තැන. දැන් පාරට බැහැලා යනකොට යාචකයෝ කී දෙනෙක් පාරේ දකින්නවද? බස් එකට ගොඩ වුණාම කී දෙනෙක් ඉල්ල ගන්න එනවද? ඒ ජීවිත ගැන කල්පනා කරනකොට කී දෙනෙක් ලෙඩ දුක් වලට බෙහෙත් ගන්න සැත්කම් කරන්න මෙච්චරක් වියදම් වෙනවා කියලා පත්‍රිකා අරගෙන එනවද? නමුත් මේ භයානක සංසාරේ අද නැති වුණාට හෙට එහෙම නැත්නම් ඊළඟ ආත්මේ ওই තැනට අපිට වැටෙන්න බැරිද? එහෙනම් අපි කැමතිද එහෙම වෙන්න? ආන් එහෙම වෙන්න අකමැති නම් ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයේ මේ ජීවිතය යොදන්න ඕනේ. ඔකට භාග්‍යතුන් වහන්සේගේ දේශනාව හැටියට ප්‍රතිකර්මමයි. ලෙඩෙකුට බෙහෙත් දෙන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න මිසක් ලෙඩේ වැඩි වෙන්න නෙමෙයි. මේ සංසාරේ අපි ඔක්කොම ලෙඩ්ඩු. ආන් ඒ නිසා මේ සංසාර රෝගෙට අපි මනාව බෙහෙත් කරන්න ඕනේ. ආන් එතකොට පුළුවන් යාචකෙක් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. අතපාන්නේ නැතුව ඉස්සරහට යන්න. තිරිසනෙක් වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. නිරයගාමී වෙන්නේ නැතුව ඉස්සරහට යන්න. නෑ බෑ කියන වචනයක් අහන්න නැතුව ඉස්සරහට යන්න. දන් දෙන්න හිතුනහම 1000ක් දාවේ, ලක්ෂයක් දාවේ, කෝටියක් දාවේ මට නම් බෑ කියන්න වෙන්නේ නැහැ. දෙන්න දේවලුත් තියෙනවා, උයලා දෙන්න අයත් ඉන්නවා. ඒකනේ බා කොයි තරම් ලස්සනට භාග්‍යතුන් වහන්සේ මේ කරුණු ගැලපලා තියෙනවද? පින්කමක් කරනකොට තමනුත් වියදම් කරලා පිරිසත් එකතු කරගන්න කිව්වා. එතකොට අපිට භවභෝග සම්පත්ද ලැබෙනවා, පරිවාර සම්පතුත් ලැබෙනවා. සමහර අයට ධනය ඕන තරම් තියෙනවා. ඒ වුණාට පරිහරණය කරන්න අය නැහැ. එහෙනම් භවභෝග සම්පත් වගේම පරිවාර සම්පත්තියත් ඕනේ. ඒ නිසා අපි පින්කම් කරන්න ඕනේ. තමනුත් වැය වියදම් කරන්න ඕනේ, අනුත් සම්මාදම් කරගන්න ඕනේ. දස දාන වස්තුවේ කරුණු ටික භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරාම අහවල් දී සංසාරේ මට නෑ කියන තැනක් නෑ. ඒ ටික සම්පූර්ණ කරන්න කිව්වා. හැබැයි දාන වස්තු ටික විතරක් සම්පූර්ණ කරලා නිහඬ වෙන්න භාග්‍යතුන් වහන්සේගෙන් අවසර නෑ. අපි සීලයත් සම්පූර්ණ කරන්න ඕනේ. මේ ජීවිතෙන් දස දාන වස්තුව සම්පූර්ණ කරගෙන හොඳට දන් දීලා තිරිසන් වෙලා ඉපදුනා කියන එකේ තේරුමක් නැහැනේ. ඒ වුණාට දුන්නේව ලැබෙන්නේ නැද්ද? තිරිසන් වුණත් හොඳටම ලැබෙනවා. එහෙම ලැබෙන අය ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. මිනිස්සුන්ට වඩා සැප විඳින තිරිසන් සත්තු ඕන තරම් ඉන්නවා. ඒ හොඳට දන් දීලා. නමුත් ඉපදිලා තියෙන තිරිසන් වෙලා මොනව නැති නිසාද? සිල් නැති හින්දා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ මෙතන මේ කරුණ දක්වනකොට රළු පරළු බස් එකට එක කියන වචන කවදාවත්
ජීවිතයට එකතු කරන්න එපා කියලා දේශනා කළේ. දස අකුසල් ගැන සඳහන් කරනකොට අපිට කරුණු 4ක් පැහැදිලි කළා. බොරු කියන්න එපා, කේලම් කියන්න එපා, පරුස වචන කියන්න එපා, හිස් වචන කියන්න එපා. එතකොට මේ අනේකා එකක් කියනකොට මම දෙකක් කියන ස්වරූපය අයිති වෙන්නේ පරුස වචන ගණයට. දැන් අපි පරුසයි කියහම සමහර වෙලාවට සමාජයේ අපි පරුස වචන කියලා අරගත්ත වෙන කොටසක් තියෙනවා. ඒක විතරක් නෙමෙයි පරුස වචන කියලා කියන්නේ. ද්වේෂ සිතින් යුක්තව තෝ කියන වචනේ පාවිච්චි කළොත් ඒකත් පරුස වචනයක්. ද්වේෂයෙන් යුක්තව ඔඹ කියන වචනේ පාවිච්චි කළොත් ඒකත් පරුස වචනයක්. අම්මර කේන්ති ගිහිල්ලා දරුවට තෝ කියලා කිව්වොත් දරුවට කියලා තියෙන පරුස වචනයක්. හැබැයි සෙනෙහස වැඩිකමටත් තෝ කියලා අපි කතා කරනවා. සෙනෙහස වැඩිකමටත් ඔබලා කියලා අපි කතා කරනවා. මේ හිතේ විකෘති බව, සිතුවිලි වල රළු පරළු බව, මේක පරුෂද මෘදුද කියන කාරණාව තීරණය කරනවා. නමුත් එකට එක කියාගෙන යනකොට, එකට එක කරගෙන යනකොට මේ දේවල් ඔක්කොම අයිති වෙන්නේ මෙන්න මේ රළු ගණයට. අපේ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනකොට එක තැනක දේශනා කළා මේ බාල පුද්ගලයාගේ කටේ කෙටේරියක් තියෙනවා කියලා. මොකද්ද මේ කෙටේරිය? බාලෝ දුබ්බා සිතං බණං. බාලයාගේ කටින් එළියට දාන්න දුර්භාග්‍ය සම්පන්න වචනේ තමයි කෙටේරිය. කෙටේරිය භයානක ආයුධයක්. නමුත් කෙටේරියෙන් අනුන්ට කොටනවා, කටේ තියෙන කෙටේරියෙන් Tamanටම කොටා ගන්නවා. අපි වැරදියට පාවිච්චි කරන වචනයක් ගානේ ඒකේ විපාක සංසාරයට අපිට හම්බ වෙනවා. අම්මා පිළිබඳව වැරදි වචනයක් කතා කළොත්, තාත්තට වැරදි වචනයකින් නිග්‍රහ කළොත්, ඒ වචන ඉතා විශාල වශයෙන් වෙනම විපාක දෙනවා. අශෝක මාලා ගැන එහෙම අපේ අය අහලා තියෙනවා. සැඬොල් කුලේ උපදින්නේ අම්මට එකපාරක් සැඬොලි කියාපු පාපේ. නිකම්ම සැඬොල් කුලයට ගියා නෙමේ, නිරේත් ඉඳලා තමයි එන්නේ. ඒ තරම් වචන භයානකයි. ඒකයි සඳහන් කළේ අනුන් කියන ඕනෑම වචනයක් ළඟ නිශ්ශබ්ද වෙන්න පුළුවන් නම් කොච්චර වටිනවද කියලා. අනිත් එක අපේ හිතේ ද්වේෂය, වෛරය. අපේ සැරියුත් මහරහතන් වහන්සේ හොඳට ඉවසනවා කියලා ලොකු ප්‍රසිද්ධියක් තිබුණා. ඒ හින්දා මිනිස්සු තැන් තැන් වල කතා කළා. සමහර අය කිව්වා ඔය කියන විදිහට ඉවසන්න පුළුවන්ද කියලා. දවසක් බමුණෙක් කල්පනා කළා ඒක පරීක්ෂා කරන්න ඕනේ කියලා. සාරිපුත්තයන් වහන්සේ වඩිනකොට දුවගෙන ඇවිල්ලා හයියෙන් පාරක් පිටට ගැහුවා. නමුත් හැරිලවත් බැලුවේ නැහැ. මේ පුජ්‍යලයා බලාගෙන හිටියා. දැන් බලයි මටත් ගහන්නේ පරුස වචන කියලා බණී. නමුත් උන්වහන්සේ වගක්වත් නැහැ. වඩින ගමන එහෙම්මමයි. මෙයාට දරා ගන්න බැරුව ගියා. ඊට පස්සේ ආයෙත් දුවගෙන ගියා. දුවගෙන ගිහලා ඉස්සරහින් රැක්කා. රැකලා දන ගහලා වැන්දා. සාරිපුත්තයන් වහන්සේ ආශිර්වාද කළා. මේ පුජ්‍යලයාගෙන් ඇහුවාම කියනවා ස්වාමීනි, ඔබ වහන්සේ මේ තරම් ඉවසන බව මම අහලා තිබ්බා. හැබැයි මට දැනගන්න ඕන වුණා. මට සමා වෙන්න ස්වාමීනි කියලා. සාරිපුත්තයන් වහන්සේ අහනවා මට ඔබ වරදක් කළාද මොකවත්? එහෙමයි ස්වාමීනි. මොහොතකට කලින් ඔබ වහන්සේගේ පිටමැදට පාරක් ගෙහුවේ මම. ඒ ඔබ වහන්සේ ඉවසනවද කියලා බලන්න. මට කොච්චර පව් සිද්ධ වුණාද මට සමා වෙන්න කියලා සමා වෙල්ලනවා. එතකොට අනුන් බැනගෙන එනකොට නිහඬව නිශ්ශබ්ද වෙලා ඉන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයාගේ බණින් එකත් ඒ තරම් ඈතට යන්නේ. දෙපාරක් තුන් පාරක් බයින්නකොට ඒත් ඉවසනවා නම් ඔහුට ආපහු බණින්න හිතෙන්නෙත් නැහැ. මේ පුජ්‍යලයට බැන්නට වැඩක් නැහැ කියලා හිතෙනවා. ඒ නිසා අපි ආපහු හැරිලා කතා කරන්න ගත්තොත් තමයි අපි සංසාරේ අඳුර වෙන්න පටන් ගන්නෙ.